මේකයි මේ ගන්න කීයද? ඒක නම් 35ක් විතර. 35ක් කියන මේක වැඩ නේ. අවුල් මොකුත් නැහැ. නෑ අවුල් මොකද දාලා දෙන්න. මේ තියෙනවා මේ පැත්තේ. මේක රීචාර්ජබල්ද? නෑ. කොහොමද දන්නේ ඒක නම්? මේ බැටරියක් තියෙනවද දන්නේ මම ගාලා පෙන්නන්න. එතන පොඩක් ගාලා බලමුනේ. කොහොමද බලන්න? හා වීඩියෝ කරගන්න. අත මොකද? ඔය සවුන්ඩ් හොඳයි. මේ එකෝ එක නේද? එකෝ එක නේ මයික් වොලියම් නේ? මයික් එකෝ එකයි. ආ නෑ මයික් වොලියම් එක. මයික් වොලියම් එක තමයි කියලා තියෙන්නේ. මේ මයික් වොලියම් එකේ පොඩි අවුලක් තියෙනවා. එකෝ වොලියම් එකේ. එකෝ දිලා බලන්න. කන්ට්‍රෝල් එක දාගන්න වෙනවා. 30. හොඳ වදයක් තියෙනවා. සවුන්ඩ් එකක් තියෙනවා. ඔව්. මේ දෙකේ තමයි පොඩි අවුලක් තියෙන. මේ දෙක හදාගත්තා නම් ඉතිරි භාණ්ඩය. The Bluetooth device is ready to pair. මේක නම් මේ ජපන් නෙවෙයි නෑ ජපාන් නෙවෙයි. මේක ජපාන්. ඔව් නෑ ගොඩක් කට්ටිය දාගුවා මේ ජපාන් කියලා තිබ්බට චයිනීස් එකක් තිබ්බා කියලා. චයිනීස් එකක් තියෙනවා මේක චයිනීස් එකක්. මේක කීයද යන්නේ? මේක 7ක් ඉන්නේ. 7ක්. ඒක බ්‍රෑන්ඩ් නියු නේ. ඔව් රේඩියෝ තියෙනවා. දැන් බ්ලූටූත් පොඩක් දාන්න. FM tuner. රේඩියෝ එකක් තියෙනවා. Line in. දාමු දන්න. The Bluetooth. ඒක නම් මයික් එකේ නේ. මේකට මයික් එක හම්බ වෙනවා. ඒකට චාර්ජරයක් නැහැ නේ. ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් නේ. ෆෝන් කැටින් ගන්න. ෆෝන් ජැක් එකෙන් ගන්න පුළුවන්. ඒතර ඒක කියලා කිව්වා අයියා? ඒක 7යි. 7යි මේ කෑලි කාලි 20ක් 30ක් දෙනවා. 20ක් 30ක් විතර තියෙනවා. මේ ඊළඟට එතකොට මේව නම් යූස් කරපුවා මේක 2500ක් වාගේ. ඒක නම් පොඩි ඩැමේජ් එකක් තියෙනවා මේ. මේක බැටරි එක. බ්‍රැකට් වලින් ගැලවිලා. මේක 17ක් වගේ ඉන්නේ වැඩ කරනවා. තව පපල් එක දෙන්න පුළුවන්. මේක දෙන්නම් 2500 එකට හොඳට වැඩ කරනවා. ඒක මොනවද මේ? රේඩියෝ තියෙනවා, CD තියෙනවා. CD එකද මේ? ඔව් ඒ එකකින් ගන්න පුළුවන්. හරි මේක රුපියල් ඒක 2500 එකට 2500ක් වගේ වෙන්නේ. මේ JBL බපල් මේවා දෙන්නම් ඔරිජිනල් JBL. ඔරිජිනල් JBL නේ. ඒක දෙන්නම් රුපියල් 1000න් වගේ. මේක 1000 කැලක් 1000යි. ඒතර මේ සෙට් එක මේ සෙට් එක දෙන්නම් 7න් වගේ දෙන්නම්. සම්පූර්ණ වැඩ. ඔව්. එතකොට මේ තියෙන අයිවා එක බෙදත් පෙන්වනවා නේද? ඔව් මේක දෙන්නම් 9 අමාරුන් වගේ. නෑ අමාරුන් වගේ මේ අයිවා එක මම ගිය වීඩියෝත් පෙන්නුවා. වෙන බලා ගන්න. මේක ජපාන් එක මන් නේද? මේක ජපාන්. ඔව්. කෙන්නොනු ජපාන් කෙන්නොනු බපල් දෙක. ඒවා 9න් වගේ දෙන්නම්. 9යි. මේ සෝනි බපල් දෙක 6 අමාරුන් දෙන්නම්. මෙතන ඉතින් සෝනි. මේ සෝනි. ඔව්. ඔව්. මේඩ් ඉන් ජපාන් සෝනි. සෝනි කිය එහා පැත්තේ එකක් මේ සෝනිද? නෑ ඒක සෝනි නෙවෙයි වෙනවා. කොම්බෝ. ඒක බර ගොඩක් බරයි. ඒක මේ තියෙන. මෙන්න මේ බපල් දෙක කීයද කිව්වේ? මේක දෙන්නම් 4 4 සෝනි දෙක? සෝනි දෙක පාමාරෙන් වගේ දෙන්න. ඒක පහමාරින් වගේ දෙන්නේ. මේ තියෙන අඟල් 10 අවුට්ඩෝර් ගන්න පුළුවන් මේවා. මේක දෙන්න මෙන්න මොනිටර් රෝඩ් වගේ එන ස්පීකර් මේක 21 වගේ දෙන්න. 21 අඟල් කීයද 10ද? අඟල් 10 අඟල් 9 තියෙනවා 5000න් දෙන්න පුළුවන්.
මේක 5000යි. අඟල් 6. එතකොට මේ දෙක අපි එදා පෙන්නුවා. මේ දෙක පෙන්නවා. ඒ දෙක එක්කෙනෙක් ඉල්ලලාලු තියෙන්නේ. අය එතකොට මේ ඇම්ප් එකේ පොඩි ඩැමේජ් තියෙනවා කිව්වා නේද? ඔව් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒවා ඩැමේජ් නේද අඩුපාඩු. අඩුපාඩුනේ. ඔව් අඩුපාඩු මෙතන තියෙනවා. මේක මොකද වැඩ කරන ඒවාත් තියෙනවා උතන. මේක වන්ටෙන්නේ. මේක මේ දෙක 110 චෙක් කරලා නැහැ. ඔව්. මෙන්න මේක 110 එකක් මේක චෙක් කරලවත් නැහැ. මේක ගොඩක් විශාල ඇම්ප් එකක්. මට පේනවා ඇති. අනිත් ඒවාත් එක්ක බලපුවම ගොඩක් ලොකුයි. මේක අපි අනිත් පැත්ත පෙන්නමු. කිලෝ කොච්චරද බලන්නේ? 25ක් වදිනවා. 25ක් විතර බර තියෙනවා. මේවාට පේන ඇති මේක අවුට්පුට් දෙපැත්තෙන්ම අවුට්පුට් තියෙන්නේ. එක පැත්තකින් 400 ඔව් එක පැත්තකින් 430ක්. 430ක් දෙපැත්තෙම 430 අවුට් එකක් තියෙනවා. ඒක ඔක්කොම 860ක් වෙනවා. ඔව් මේකේ මේ එක පැත්තකින් බලපුවම එක පැත්තට ට්‍රාන්ස්ලේට් 12ක් විතර ඔව් 12ක් පේන විදිහට තියෙනවා. මේ පැත්තෙත් ඒ වගේ. පොඩි දියලක තියෙන්නේ. ඔය 200 ට්‍රාන්ස්ලේටර් තියෙන්නේ නේ. එතකොට ස්පීකර් අවුට් මේ පැත්තෙන් තියෙනවා 5ක් මේ පැත්තෙන් 4යි. ලොකු පව එකක් තියෙනවා. මේක සාමාන්‍ය වුණ අඩුම කීයක් දෙන්න පුළුවන්ද? එක එක දෙන්නේ නැහැ ලොඩ් එක ගන්න ඉඳලම එක එක ගත්තොත් එහෙම මොකද මේ ඒක ලොට් එක පිටින් ගන්න ඕන නම් කැලලක් ඉතලා හොඳ පිටිය ගන්නවා ඊට පස්සේ ඒ අන්තිමට ගන්න කට්ටියට එතකොට සාමාන්‍ය ටිකක් මේවා වෙනවා. ඒ හින්දා ලොඩ් එකම ගන්නවා නම් තමයි ඊ ගානේ. ඔව් මේක මේ ලොට් එකේ කෑලි කීයක් තියෙනවද කො? කෑලි මේකෙන් 15ක් 20කට කිට්ටු වෙලා තියෙනවා. ඔන්න මේකෙන් කෑලි 15ක් 20ක් වගේ තියෙනවා. සම්පූර්ණම කෑලි ඉස්සම ගන්නවා නම් 4000 ගානේ දෙනවා කියලා 4000කට දෙනවා කියන්නේ. මේ අයියා කියන්නේ මොකද එක එක දෙන්නේ නැහැලු. ඒතකොට හොඳ ඒවා ටික තෝරන් ගිහම මසන් ඉතුරු වෙන්නේ. ආදානේ ලොඩ්ඩක් ඉතුරු වෙන්නේ. ඔව් ඒතකොට ඒක දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් බලමු ඇප් ටික අපි පෙන්නමුනේ. එක එකට පොඩක් ඉස්සරහින් ඉස්සරහින් පෙන්නමු. ඒතකොට මේක මේ යට තියෙන්නේ. ඒ තෝනි. මේක කොහොම ගන්න ඕනද? බරයි ඉන්නේ. මේක Sony ඔරිජිනල් එක. මේ කුඩි තියෙන එකක් ගන්න කියන්නේ ආ. මේ කුඩි තියෙන. මෙන්න Sony එකක්. මෙන්න Sony ඒක වොට් කියනවා ලියලා තියෙන්නේ. මේක ඇවිල්ලා ඔට් එක ගහලා දෙනවා අයියා. මේකත් මේ 110ද? 110. මේකත් 110 දාලා දෙනවා. 110 චෙක් කරලා නැහැ. මේක පොට් 470 මේක. මේකත් 470 මේකත් මේක 470. චෙක් කරලා නැහැ. මෙන්න මේ දෙක මේක පෝ channel වෙනම තියෙනවා. crown. ඉතින් මෙන්න ක්‍රවුන් එකෙන් ගහන පවර් ඇම්ප් එකක්. මෙන්න මේකේ පොඩි අවුලක් තියෙනවා කිව්වා. එක පැත්තක් හොඳටම වැඩ. අනිත් පැත්තේ චුට්ටක් සවුන්ඩ් අවුල්. සවුන්ඩ් අඩු වගේ නේ. අඩුයි කියන්නේ එන්නේ යාත්තගේ. යන්තම් හැන්ඩි කියනවා. ඒ කියන්නේ පොඩි මොකක් හරි අවුලක් තියෙනවා. මේක කියලා අයියා. මේක දෙන්න මට 35ක් වගේ තව අඩු කරලා දෙන්න කියලා. ඔව් 35ක් වගේ කියන්නේ කියන්නේ ආවිල්ලා බැලුවොත් එහෙම අඩු කරලා කතා කරලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒතර මේක වෙන්න පිටිපස්සේ පැත්ත. මෙන්න පිටපස්සේ එක. මේ crown ඔරිජිනල් එකක් මේක. ඔරිජිනල් ලාප් එක. USA මේ සිම්බල්. මෙතන ගහලා තියෙන ඒවා 600 ගණක් ගහලා තියෙනකොට 625ක් 625ක් ගහලා එක දෙනවා. පැත්තෙන් එක පැත්තකින් 625ක් අවුට් කරනවා කියන්නේ. වෙන්න ඇවිල්ලා කතා කරලා ගණන් ටිකක් අඩු කරගෙන ගන්න පුළුවන්. මේක විල 35යි කියන්නේ. 35යි ගන්නකොට අඩු කරලා තව දෙන්න පුළුවන්. ඔය අන් ටිකක් තෝරන්න. මේ සංසු ඇම්ප් එකක් තියෙනවා මේකේ අඩුපාඩුවක් තියෙනවා. Sony එකක් තියෙනවා. Kenwood තියෙනවා. මේක වොට් 500, මේක 675, මේක 800, මේක 850. 450 නේ. 850. එතකොට මේවා මේකත් 110. නෑ නෑ ඔය 230. මේවා කිසි අවුලක් නැහැ. මේ ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා 230 ගහන්න පුළුවන් ඒවා. විශාල වෙන්නේ පවර් ඇම්ප් පැත්තේ වගේ 230 වැඩ කරන එක. මේක පිටිපස්ස පොඩ්ඩක් වෙන්න මේ ඇම්ප් ටිකම එක විදිහට තියෙන්නේ. එක මිලිය යන්නේ. එක මිලියන් යනවා. එක මිලියන් අර ලොට් එක ගන්නව නම් ඔක්කොම එක මිලියන් දාන්න. 4000 ගානේ දෙනවා කිව්ව සෙට් එක දිහා තමයි මේ පෙන්නන්නේ. ඒතර අයියා මේ මෙතන බපල්ලා ගත්තම මේවා කොහමද 8 දෙන්න 17න් මේ ජෝඩුව 17යි. 17යි. 10 දෙන්න 20. මේක නම් ජෝඩුව නෑ තනි එක තියෙන නේ. ඔව්. ඒවා දෙන්න මේ ටික. ජෝඩුව වගේ දෙන්න 6 උණ්ඩා එක. 21ක් වගේ. 6 උණ්ඩා. යා 21ක් වගේ යන්නේ. මේ වගේ මේ ජෝඩු දෙක 21ක් වෙන්නේ. ජෝඩුව එක ජෝඩුව. ජෝඩුව දෙකක් 21ක් 21යි වෙන්නේ. තව තියෙනවා හෝල් ලැම්ප් එක. මේකක් දෙන්න. මෙතන හෝල් ලැම්ප් එකක් තියෙනවා. මේවා වැඩනේ. වැඩ. මේවා කිසිම අවුලක් නෑ වැඩේ. හෝල් ලැම්ප් අලුත් ඔය එක. ඔක්කොම දෙන්න ඒ ටික දෙන්න.
ඕම් පිටර. එතනින් එහාට මේ උඩට තියෙන ටික. ඔව් ඒවා 5000 තියෙන 3500 තියෙනවා. ඔව්. මේ ස්පීකර් ස්පීකර් තියෙනවා මේ ටික සංයෝ 8න් ඒවා දෙන්න 9000ට 4500ට ඒවයි ගණන් ඕනේ. එතකොට මට මේක කෙන්නොත් ඔව් ඒක දෙන්න 4මාර. මේක වැඩ කරා පිස්සල බලන්න. මේ හැම ඔය යන් වැඩ කරන ඒවා 7500ට 12 මාර වෙනකන් තියෙනවා. යන්න එක. වැඩ. 12500 එකක් බඩු තියෙනවා. සම්පූර්ණ චෙක් කරලා වැඩ කරන්නේ. ඔව් යට තියෙන ලොකු ඇම්. යට තියෙන ලොකු ඇම් යට වෙන්න. ආයෙත් මේ ඒවා ලොකු රේඩියෝ සිස්ටම් එකක් තියෙනවා. මේ දෙක ඒකම ඒවා ජපාන්. අය දෙක 12න් යන්නේ. මේ ඔක්කොම ජපාන් නෙවෙයි චයිනීස් තියෙනවා මෙතන. චයිනස් තියෙනවා. චයිනීස් මේක චයිනීස් වෙන්න ඇති. චයිනීස් එක. මේක 7500 වගේ යනවා. ඒක හතාමාරෙන් දෙන්න පුළුවන්. BNB එතකොට මේ ස්පීකර් ස්පීකර් මේ ජෝඩු කොහොමද දෙන්නේ? ඒ ජෝඩු 7500. 7500. 8 ලබ. 8 ගැන ලොබ් දෙක දාගන්න. તો මේ ජෝඩුව ඒවා පහින් වාගේ යන පහින් පාමාරේ. ආමාරේ කො යනවා. මේ දෙක බූපර් දෙකක් එක්ක මේ දෙක ඇල්ලිනවා. මේ දෙක. ඔව් ඒක ඩබල් උඩට කඩන්න දෙන්නේ. ආ ඔය දෙකම යට බූපර් දෙක. ඔව් යට බූපර් දෙක උඩ ස්පීකර් දෙක. ස්පීකර් දෙක. ඒ හතර එතන 24න් වගේ යනවා. 24. හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. මේ කෑලි හතරම ඔව් කැලි හතරම. 24ක් වෙන්නේ. අය පොඩි රේඩියෝ වල දුන්නේ. එතකොට මේ දෙක දුන්නා කිව්වනේ. ඒ දෙක ඇඩ්ඩොට් කරලා තියෙනවා. ඒලා තියෙන මගේ ඉස්සලා වීඩියෝ එක බලපු කෙනෙක් තමයි අර සෝනි දෙක ඉල්ලලා තියෙන්නේ. මේ එතකොට මේ ටික ඒක නම් වලනේ. ඔව් 3800 ඉඳලා ස්පීකර් තියෙනවා. මේ ටික ඔව් 3800 ඉඳලා තියෙනවා. 3800 ඉඳන් මෙතන ස්පීකර් තියෙනවා. ආ චූටි රේඩියෝ තියෙනවා 30 මාන්නේ. මේ පොඩි රේඩියෝ තියෙනවා මෙන්න මේ වගේ. 2500 වගේ. CD ආරමේ ඔක්කොම වැඩ වෙනවා. ආ ඔව් මේ රේඩියෝ ඔක්කොම වැඩනේ. ඔක්කොම වැඩ මේකේ. මේවත් චෙක් කරලා ඔක්කොම කරලා තියෙන්නේ. 2500 ඉඳලා තියෙනවා. එතන මේ කෑලි කීපයක්ම තියෙනවා. යාලි ගොඩම තියෙනවා. ආ බ්ලූටූත් කෙනෙක්කුත් තියෙනවා නේ. මේ ටේප් වැඩද? ඒක බලලා නැහැ. මොකද මම රේඩියෝ විතරයි ඕන් කරන්නේ. නෑ ගොඩක් කට්ටිය මේ ටේප් වැඩේවා තියෙනවා. වැඩ බලලා ගන්න පුළුවන් නේ. ඔව්. එතන මෙතන පොඩි ස්පීකර් එකක් ඇත්තට මේවා කොහොමද යන්නේ? ඕවා රුපියල් 750 යනවා එක. තා කස්සිය පඩාකට දෙන්න පුළුවන්. ඔව්. 750 වගේ යනවා නේ. මේක ෆිලිප්ස් එක ඒක නම් තව කැල්ල එනවද කොයිද ඔක? මේක කොහොමද? ඒක 1500ක් වගේ දෙන්න. ඒකත් වැඩ වෙනවා නේ. ඔව් බපල් දෙකක් තියෙනවා. නෑ ඒකට තව කැල්ල එනවා ඒක. මේක 1500ෙන් දෙන්නලු. ගොඩක් වටිනවා මේක. ඒක ඇත්තටම හොඳ වටිනවා. ඔව්. බපල් දෙකක් එක්ක ගන්න. බූපර් තියෙනවා. රුපියල් 3000 ගානේ වගේ. එතන මේවා 3000 ගානේ යන්නේ. මේ අලුතෙන්ම ආපු ලොට් එක. මෙන්න මේ සෝනි එක ඔගේ පෙන්නවා. මේ සෝනි එකට එනවා මේකයි. ඒක නෙමෙයි. ඒ IPL මේ මේකට එනවා මේ කෑල්ල බූපරේ උඩ මේ ටික මේ දෙපැත්ත දෙයක් තියෙනවානේ. ඔය දෙකක් තියෙනවා. ඒ දෙකත් එක 45යි. එතකොට මේයි මොකක්ද තියෙනවගේ? කෙන්න ලොකු බබල් දෙයක්. ලොකු බල දෙයක් කියන ජෝඩුව? ඔව් 6යි. ජෝඩුව 6යි. මේක සෝනි දෙකක් තියෙනවා 5000කට වගේ යනවා. මේ සෝනි දෙක 5000යි. තනිකර තියෙනවා 1500 ඈ. පොඩි ඒවානේ. ඔය තියෙන උඩ. ආ මේ වගේ ඕනේ. 1500 වගේ යනවා. මේක කොහොමද යන්නේ? ඔව්. ඒක මෙතන තියෙනවා 1500 ඉඳලා තියෙනවා. 1500 තියෙනවා. ඔව් 2008ක්. එතකොට මේ පාටි බොක්ස් එකක් තියෙනවා. පහල. අඟල් පහල ස්පීකර්. මෙන්න මේක. එතන මේකේ හොඳකට තියෙනවා සාමාන්‍යයෙන් මේ 12 watt බැටරි එකකින් මේක බැටරිය දුවන්න දුවන්න. පුළුවන්. සාමාන්‍ය වාහනයකට ගහ ගන්නවා නම් වීල් එකට වරන් ගිහලා වීල් එකකින් ලයින් එකක් වීල් එකකින් දීලා ලයින් එකක් දීලා පාවිච්චි කරන්න පුළුවන් මේක. පාවිච්චි කරන්න පුළුවන්. වීල් මේ- එක බැටරි එක යූස් කරන්න පුළුවන්. පාටියක් කරන්න දානවා. පාටියක් එළියට එහෙම එළියේ එකක් තියෙනවා. පාටියක් දානවා නම් අරන් යන්න පුළුවන්. ඔව් මේක කිව්වේ එකක් තියෙනවා. 22 අමාරයි. මේක 21යි. මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මෙතන වොලියුම් කන්ට්‍රෝල් එක කැරලා තියෙන්නේ. කොන්ට්‍රෝල් එක කළා. කන්ට්‍රෝල් එක කැරලා තියෙන එක හදාගන්න ඕනේ. ඒකත් වල. ඔව්. මේක ඕන එකට මේ වයර් මයික් පාවිච්චි කරන්න පුළුවන්. FM මයික් නෑ මේකේ. ඔව් මේකෙත් ඒ පාසුකම තියෙනවා බයියා. 12 watt line ඔව්, එක. මේකෙත් ඔව් ඒ කෙලින් මේක විදිහට කරන්ට් ගන්න පුළුවන්. මේක main current එකක් ගන්න පුළුවන්. කෙලින්ම 12 watt උන් බැටරි ඒක පාවිච්චි කරන්න කරනවා ඒත් පුළුවන්. මේකත් එහෙමයි. මේක චයිනීස් මේක නන්නේ. මේ චයිනීස්. 21ක් දෙන්න. මේක චයිනීස් නේ. ඒ චයිනීස්. ආරට චයිනීස් නෙවෙයි. ආ මේක මෙන්න මේක චයිනීස් නෙවෙයි. මෙන්න මේක චයිනීස්. මේ කොරියන් එකක්. මේක චයිනීස්. මේකත් චයිනා. මේකත් චයිනා. මේකේ සම්පූර්ණ වැඩ. ඔව් වැඩ. ඒ ගාන කීයද? 21යි. ඒක 21යි. 21යි. බැටරි මාරු ඩාක් වෙනවා. බට් එතන හොඳ ඩාක් විදියට කරන්නේ ඔක්කොම. වෙන්නේ ඉතින් මේ ටික තමයි අද තියෙන්නේ.
මේක 12 මේවා පෙන්නුවා නේද? ටයිප්